ඔබ යම්කිසි ආදායමක් ඉන්ට්‍රස්ට් එක නැත්නම් ප්‍රොෆිට් එකක් වශයෙන් ගන්නවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. Welcome to Nadil's Explore Vlog YouTube channel එකට. අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔබ දන්නවා ඇති ලංකාවේ 2025 අප්‍රේල් මාස 1 වෙනිදා ඉඳන් 5% තිබිච්ච withholding tax එක 10%කට වැඩි වුණා. ඒ කියන්නේ ඔබ යම්කිසි ස්ථාවර තැන්පතුවක් නැත්නම් මම කලින් කියපු වගේ ප්‍රොෆිට් එකක් හරි ඉන්ට්‍රස්ට් එකක් හරි ඔබගේ මොනවා හරි ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් එකත් එක ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන් නැත්නම් සේවිං account එකේ සල්ලි දාලා තියනවා වෙන්න පුළුවන් නැත්නම් ෆයිනෑන්ෂල් කම්පැනි සාමාන්‍යයෙන් බැංකුවක් නැතුව වෙන මොනවා හරි ෆයිනෑන්ෂල් කම්පැනි එක through ස්ථාවර තැන්පත් දාලා තියන්න පුළුවන්. අන්න ඒව වලින් එන ඉන්කම් එකට ආදායමට withholding tax එකක් දාලා තියෙනවා 10%. ඒ රිටර්න් එක එද්දි ඒක අඩු වෙලා තමයි ඔයාලට ඒ බැංකුවේ නැත්නම් ඒ මූල්‍ය ආයතනෙන් ඔයාගේ අර 10% අඩු කරලා තමයි ඔයාට ඒ රිටර්න් එක දෙන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්න තුනක් තියෙනවා. ඒක තමයි අපි අද වීඩියෝ එකේ මේ කතා කරන්න යන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. මේ වීඩියෝ එකේ මාතෘකාව පිටරට ඉඳන් යවන සල්ලි වලට ටැක්ස් වදිනවද? ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්න තමයි ඔයා පිටරට ඉන්නේ හැබැයි ලංකාවේ FD ඩිපොසිට් එකක් හරි නැත්නම් සේවිං account එකේ ඔයාගේ පිටරට ඉඳන් එවන සල්ලි ටික දාලා තියෙනවා. එතකොට ටැක්ස් එකක් වදිනවද? තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔයා පිටරටක ඉන්නේ හැබැයි ඔයාගේ account එක මේන්ටේන් කරනවා මෙහි ලංකාවේ බැංකුවේ මොකද RFC හරි NRFC account එකක්. ඒ කියන්නේ foreign currency එකකින් ඔයා account එක මේන්ටේන් කරනවා නැත්නම් foreign currency එකකින් fixed deposit එකක් දාලා තියෙනවා. අන්න එහෙම account maintain කරද්දී ඔයාට income එකක් එනවා return ඒ කියන්නේ profit එකක් හරි නැත්නම් interest එකක් හරි එනවා. අන්න ඒකට ඔයාට 10% බද්ද ඔයාටත් apply වෙනවද නැත්නම් ඔයාත් ඒ බද්ද අඩු කරලාද ඔයාට ඒ return එක හම්බ වෙන්නේ. මෙන්න මේ ගැන තමයි අපි මේ ප්‍රශ්න තුන ගැන තමයි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් කතා කරන්න යන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. විදේශයක රටක ඉන්න අය නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා තවත් විදේශ රටක ඉන්න ශ්‍රමිකයන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකේ මාතෘකාවට යන්න කලින් පොඩි කාරණයක් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔබ දන්නා ඇති 2024 ජනාධිපති වර්ණ මැතිවරණ සමයේදී JVP නැත්නම් NPP ආණ්ඩුවක් බිහි වුණොත් රටේ මුදල් සම්පාදනය සඳහා ෆික්ස් ඩිපොසිට් නැත්නම් ස්ථාවර තැන්පතු වල තියෙන මුදල් අනිවාර්යෙන් එයාලා රටේ මුදල් සම්පාදනය සඳහා යාලා ගනීවි කියලා ලොකු මඩ ප්‍රහාරයක් නැත්නම් ලොකු කැම්පේන් එකක් ගෙනිච්චා. ඔබ ඇඩ්වර්ටයිස්මන්ට් වලත් දැකලා ඇති එහෙම පොඩි කන්සෙප්ට් එකක් ගෙනිච්චා. දැන් මැතිවරණ කාලයත් ඉවරයි. NPP ආණ්ඩුවත් බිහි වෙලා ඉවරයි. මාස ගාණක් ගත වෙලා ඉවරයි. එවැනි සමයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තාවර තැන්පතුවක් නැත්නම් ඉතිරි කිරීමේ account එක ෆික්ස් ඩිපොසිට් එකක් නැත්නම් සේවිං account එකකින් ලැබෙන profit එක හෝ interest එක ලාභය හරි පොලියකින් එන amount එක generate වෙන amount එකට withholding tax එක ගහලා තියෙනවා 10%. මේ අලුතෙන් ආපු withholding tax එක නෙමෙයි මේ tax එක මේ කලිනුත් තිබ්බ 5% විදියට. හැබැයි මේක දැන් වැඩි වෙලා තියෙනවා. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 10% දක්වා වැඩි වෙලා තියෙනවා. මේ අනුව මැතිවරණ කාලයේ පැවති අසත්‍ය තොරතුරු නැත්නම් අසත්‍ය කැම්පේන් එක යම්තා දුරට ඇත්ත බව සනාථ වී ඇත. මං කියන්නේ මේක සම්පූර්ණයෙන් එයාලා රටට ඕන වෙන මුදල් ෆික්ස් ඩිපොසිට් එකෙන් ගන්න එක නෙමෙයි. හැබැයි ෆික්ස් ඩිපොසිට් එක නැත්නම් සේවිං account එක එයාලා ටාගට් කරලා තියෙනවා. එයාලගේ ඉන්කම් එක රජයේ ඉන්කම් එක වැඩි කරන්න එයාලගේ ඉන්කම් සෝර්ස් එකක් විදිහට මේක එයාලා ටාගට් කරලා තියෙනවා. ඒ හින්දා තමයි 5% තිබ්බ ඉන්කම් ටැක්ස් එක withholding tax එක 10% දක්වා වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පත් හෝ නැත්නම් සේවිං account එකේ සල්ලි දාලා තියෙන්නේ මෙද පන්තියේ කට්ටිය. ඒ කියන්නේ මිඩල් ක්ලාස් කට්ටිය තමයි ඔය වගේ ෆික්ස් ඩිපොසිට් එකක් නැත්නම් සේවිං account එකේ සල්ලි බදාලා ඉතුරු කරලා මොන හරි මැච් එකක් ගහන්නේ. එහෙම නැත්නම් දැන් ලොකු බිස්නස් කරන කට්ටිය ෆික්ස් ඩිපොසිට් වල හෝ සේවිං account එකේ සල්ලි දාලා තියන්නේ. එයාලා දන්නවා කොහොමද සල්ලි ඩබල් කරන්න ඕනේ. ඒකට වෙන එක්කෝ බිස්නස් එකක් කරලා නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා නැත්නම් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා මොන හරි මැච් එකක් ගහලා එයාලා ඒ මැච් එක ගහ ගන්නවා. හැබැයි ෆික්ස් ඩිපොසිට් එකට එයාලා කවදාවත් සල්ලි දාන්නේ නැහැ. සේවිං account එකේ කවදාවත් සල්ලි තියෙන්නේ. මිඩල් ක්ලාස් මැද පන්තියේ කට්ටිය තමයි මේ ෆික්ස් ඩිපොසිට් වලින් එන ලාභය නැත්නම් පොලියෙන් ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් දුක් මහන්සියෙන් හම්බ කරලා
පිටරට ඉන්න දුක් මාංශයෙන් හම්බ කරලා වැඩ කරන ශ්‍රමිකයන් මේ ලංකාවට සල්ලි යවනවා. ඒ සල්ලි යවලා ෆික්ස් ඩිපොසිට් එකක් නැත්නම් සේවිං account එකේ තමන්ගේ සල්ලි ටිකක් ඉතුරු කරන් තියෙනවා. අන්න ඒ ඉතුරු කරන සල්ලි වලින් එන ලාභය නැත්නම් ඉන්ට්‍රස්ට් එකෙන් මොන හරි වැඩක් කරනවා. අන්න ඒ කට්ටිය අන්න ඒ amount එකට තමයි මෙයාලා 110 withholding tax එකක් ගහලා තියෙන්නේ. මැද පන්තියේ මිනිස්සු කොහොමද ඒකට ප්‍රතිචාර දක්වයි කියලා මට ඉතින් හිතාගන්න බෑ. ඒක ඉතින් අපි බලමු. හැබැයි දැන් අපි වීඩියෝ එකේ මාතෘකාවට යමු. වීඩියෝ එකේ පළවෙනි ප්‍රශ්න තමයි විදේශයේ රටක ඉඳන් ඔබ උපයන සල්ලි ලංකාවට යවුවොත් එහෙම ඒ amount එකට tax එකක් වදිනවද කියලා තමයි අපේ මුලින්ම ප්‍රශ්නේ. නෑ. tax එකක් involve වෙන්නේ නැහැ. tax එකක් apply වන්නේත් නැහැ. සාමාන්‍යයෙන් ඔබ විදේශ රටක ඉඳන් මෙහි ලංකාවට එවද්දී ඒ amount එකට ලංකාවෙන් කිසිදු tax එකක් charge කරන්නේ නැහැ. සමාජ මාධ්‍යවල ගොඩක් rumor එකක් නැත්තම් කටකතාවක් පැතිරුණා. ඒ කියන්නේ විදේශ රටේ ඉඳන් ඔයාලා හම්බ කරලා මෙහි ලංකාවට එවන සල්ලි වලට 15% දක්වා tax එකක් ආය වෙනවා කියලා. ඒක බොරුවක්. එහෙම 15%ක් charge කරන්නේ නැහැ. tax එකක් වදින්නේ නැහැ. අනිවාර්යෙන් පිටරට ඉඳන් එවන සල්ලි වලට කිසිදු tax එකක් apply වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයා පිටරටක ඉඳන් මෙහි ලංකාවේ FD account එක නැත්නම් saving account එකේ සල්ලි දාලා තියෙනවා. එතකොට ඒ amount එකට එතන පොලියක් හරි ලාභයක් හරි ජෙනරේට් වෙනවා නැත්නම් හම්බ වෙනවා. අන්න ඒ amount එකට withholding tax එක වදිනවද? ඔව්. එහෙම කරොත් අනිවාර්යෙන් withholding tax එකක් අනිවාර්යෙන් වදිනවා. ඔයා කොයි රටේ හිටියත් withholding tax එක ඔයා ලංකාවේ ඩිපොසිට් එකක් දාලා ඒකෙන් ආදායමක් පොලියක් හෝ ලාභයක් ගන්නවා නම් අන්න ඒ amount එක 10%ක් withholding tax එකක් අනිවාර්යෙන් වදිනවා. හැබැයි මෙන්න මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ තව දෙයක්. අපි කතා කරනවා කොහොමද අර 10% පිටරට ඉඳන් අපි මෙහෙ ඕපන් කරලා තියෙන ෆික්ස් ඩිපොසිට් එක නැත්නම් පිටරට ඉන්න අපි මෙහෙ සේවිං account එකේ දාලා තියෙන සල්ලි වලට එන පොලියට නැත්නම් ලාභයට වදින 10% withholding tax එක කොහොමද අඩු කරන්නේ නැත්නම් නැති කරගන්නේ කියලා මේ තමයි දැන් අපි බලන්න යන්නේ. මේ withholding tax එක අඩු කරන්න නැත්නම් නැති කරන්න යම්කිසි විදි තියෙනවා. එකක් තමයි double tax treaty කියලා. double tax treaty එකෙන් පුළුවන් ඔයාලට ඒ withholding tax එක අඩු කරගන්න. මොකද්ද මේ double tax treaty කියන්නේ? Inland Revenue Department එකේ තියෙනවා double tax treaty agreement කියලා. ඒ treaty එකේ තියෙන rate එකට තමයි ඔයාලා withholding tax එක අඩු වෙන්නේ. ඒක 110ට වඩා අඩු නම් අන්න ඒ rate එක තමයි ඔයාලට බලපාන්නේ. ඒක කොහොමද මේ double treaty එකේ percentage එක මේකට බලපාන්නේ? ඒකට හේතුව තමයි ඔබ විදේශ රටක උපයන ඉන්කම් එක ටැක්ස් එක ගවන්න ඕනේ වර්ල්ඩ් ඉන්කම් එකට. ඒ කියන්නේ ඒ රටේ තමයි ඔයා ටැක්ස් එක ගෙවන්න ඕනේ. එතකොට ඒ රටේ ඔයා ටැක්ස් එක ගෙවලා ආයේ මේ ලංකාවටත් ඇවිල්ලා ටැක්ස් එක ගවන්න ඕනේ නැහැ. මේ කොහොමද මේ ඩබල් ට්‍රීටි රේට් එක ගන්නෙ? ඩබල් ට්‍රීටි රේට් එක ගන්න ඔයා කරන්න ඕනේ ඉන්ලෑන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඒකේ දෙවෙනි තට්ටුවේ තමයි මේ සම්බන්ධයෙන් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්, ලෙටර් එකක් ගන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා ඔයා කියන්න ඕනේ මෙන්න මෙහෙම තමයි මම මේ රටේ ඉන්නේ, මෙන්න මේ ડોකියුමන්ට්ස් ටික සබ්මිට් කරලා එතනින් එයාලා ඔයාට ඒ ටික චෙක් කරලා ඔයාලට දෙනවා ලෙටර් එකක්. අන්න ඒ ලෙටර් එකේ තියෙනවා ඔයාට කොච්චර ඔයා ඉන්න රට. උදාහරණයක් ඔයා ඉංග්ලන්ඩ් වල ඉන්නවා. ඉංග්ලන්ඩ් වල ඉඳන් මේ ලංකාවට සල්ලි එවලා ඒකෙන් ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. එතකොට ඉංග්ලන්ඩ් වලත් ඔයාට ටැක්ස් එක ගෙවලා තමයි මේ ලංකාවට සල්ලි එවන්නේ. එතකොට ඒ සල්ලි වන් පස්සේ ඔයා ඉන්ලෑන්ඩ් රෙවෙනියුට ගිහිල්ලා ඔයාගේ තොරතුරු ටික දුන්නාන් පස්සේ එයාලා ඒ ට්‍රීටි එක චෙක් කරලා ඒ ට්‍රීටි එකේ තියෙනවා රටවල් 46ක් හරි නැත්නම් 47ක් හරි. අන්න ඒ රටවල් වල ඒ රේට් එක තමයි ඔයාලට අදාළ වෙන්නේ withholding tax එක. ඒක අනිවාර්යෙන් 110ට වඩා අඩු නම් ඒ රේට් එක තමයි ඔයාලට ඒ ලෙටර් එකේ දෙන්නේ. එතකොට ඒ ලෙටර් එක ඔයාලා අරන් ගිහිල්ලා බැංකුවට බාර දුන්නොත් එතනින් එහාට withholding tax එක ලංකාවේ 110ක් අඩු වෙන්නේ නැහැ. ඒ ට්‍රීටි එකේ තියෙන රේට් එක තමයි ඔයාලට අඩු වෙන්නේ. 2024 ජනවාරි 1 වෙනිදාට අනුව මේ ඩබල් ට්‍රීටි ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙනවා රටවල් 46ක්. ඔස්ට්‍රේලියා, බහ්රේන්, බංග්ලාදේශ්, බෙලරුස්, බෙල්ජියම්, කැනඩා, චයිනා සහ ගොඩක් රටවල් මේ ඇග්‍රීමන්ට් එකට සයින් කරලා තියෙනවා. එතකොට මේ රටවල් ඔයාට බලා ගන්න ඕන නම් ඉන්ලෑන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අනිවාර්යෙන් ඔයාලට ඒකෙන් through බලා ගන්න පුළුවන්. හරි. අපිට තව ක්‍රමයක් තියෙනවා මේ withholding tax එක ගලව ගන්න. අපි හිතමු ඔයා විදේශ රටක ඉන්නේ. මේ ඩබල් ට්‍රීටි එක
හරියන්නේ නැහැ. ඩබල් ට්‍රීට් එක කරන්න බෑ. ඔයා දාපු FD එකට 10% withholding tax එකක් දැනටමත් apply වෙනවා. ඒ tax එක final tax එකක් වෙනවා. ඒ කියන්නේ ඒ income එකට තව tax එකක් වදින්න. සාමාන්‍යයෙන් ලංකාවේ ඒක තවදුරටත් එක්ස්ප්ලেইন කරොත් එහෙම ඔයාලට සාමාන්‍යයෙන් ලංකාවේ FD එකට දාලා ඒකෙන් එන ඉන්කම් එකට සාමාන්‍යයෙන් withholding tax එකක් වදිනවා කියමුකෝ. ඒ withholding tax එක වැදුනට පස්සේ එන ඉන්කම් එකත් එකතු කරලා බලනවා මාසික 1,50,000ට වැඩිද නැත්නම් වාර්ෂිකව 1,18,000කට වැඩි නම් එයාට තව ටැක්ස් එකක් වදිනවා. ඒක 106 ඉඳන් 36 දක්වා ඒක වදිනවා. හැබැයි මේක ඔබ විදේශ රටක නම් ඉන්නේ ඔයාට already 10% withholding tax එක වැදිලා තිබ්බොත් එහෙම ඒ tax එක තමයි final tax එක. ආයේ එතනින් එහාට කිසිදු tax එකක් ඔයාලට charge කරන්න බෑ. ලංකාවේ ආයෙත් charge කරනවා වගේ 106 ඉඳන් 36 දක්වා ඔයාලට කිසිදු tax එකක් ආය වෙන්නේ නැහැ. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. ඔයා පිට රටක ඉඳන් FD එකක් දාලා ඒ FD එකේ එන amount එක ඔයාගේ income එක සාමාන්‍යයෙන් 1,50,000කට වඩා අඩුයි නම් එතකොට පුළුවන් ඔයාට මාසිකව 1,50,000කට වඩා අඩුයි නම් ඔයාට පුළුවන් බැංකුවට කියලා මෙන්න මෙහෙමයි මගේ income එක කියලා. එතකොට එතනින් ඔයාට ඒ withholding tax එක අයින් කරගන්න පුළුවන්. ඒ වගේම තව කාරණාවක් තියෙනවා. ඔයාගේ මාසික ආදායම 1,50,000කට වඩා වැඩි අඩු නම් නැත්නම් වාර්ෂික ආදායම 10,000කට වඩා අඩුයි නම් ඔයාට ඔයා FD එකකින් අඩු වුණ අර 10% රේට් එක ඔයාට පුළුවන් tax return එකක් විදිහට apply කරගන්න. ඒකත් ඔබ FD එක දාලා තියෙන බැංකුවත් එක්ක කතා කරලා ඒ ගනුදෙනු ටික ඔයාට කරගන්න පුළුවන් tax return එක. ඒ ගැන තොරතුරු ටික ඔයාට ගන්න පුළුවන්. අපි දැන් අපේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔයා පිටරටක ඉඳන් NRFC නැත්නම් RFC account එකක් වගේ maintain කරන foreign currency එකේ. එතකොට ඒ account එකට හම් වෙන profit එක නැත්නම් interest එකට මේ withholding tax එක වදිනවා. නෑ. ඒකට withholding tax එක apply වෙන්නේ නැහැ. මොකද්ද? foreign currency එකේ NRFC හෝ RFC එකකින් ඔයාලා FD එකක් හරි නැත්නම් account එකේ සල්ලි foreign currency through maintain කරනවා නම් අනිවාර්යෙන් ඔයාට කිසිදු tax එකක් apply වෙන්නේ නැහැ. මේ withholding tax ටික foreign currency accounts වලට apply වෙන්නේ නැහැ. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ RFC නැත්නම් NRFC account එකට සල්ලි තියාගන්න පුළුවන්. ඒ සල්ලි වලින් එන income එකට කිසිදු withholding tax එකක් apply වෙන්නේ නැහැ. හරි. එතකොට මේ 110 withholding අලුතෙන් apply වෙලා තියෙන මේ 110 withholding tax එක විදේශයේ ඉන්න අයට ප්‍රශ්නයක් වෙනවද? ඔව් අපිට කියන්න පුළුවන් මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියලාත් කියන්නත් පුළුවන්. මොකද්ද? කවුරුත් කැමති නෑ Taman දුක් මාංශයෙන් හම්බ කරන සල්ලි ටැක්ස් එකක් විදිහට. සාමාන්‍යයෙන් 105ක් නම් ලොකු කලින් තිබ්බේ 105යි. ඒක ලොකු ගාණක් මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඒක 105ක් තිබ්බා. හැබැයි 110ක් කිව්වහම දෙකක් ඉන්කම් එකක් එනවා නම් 20000ක්ම ටැක්ස් එකක් විදිහට කැපෙනවා. එතකොට ඒ amount එක සාමාන්‍ය මිනිස්සුන්ට පොඩ්ඩක් දැනෙනවා. මොකද ඒ amount එක පොඩ්ඩක් ලොකුයි 110ක් හින්දා. ඒ වගේම ඔයා දැන් පිටරටක ඉඳන් FD එකක් නැත්නම් account එකේ සල්ලි දාලා තියෙනවා නම් ඔයාට වාසි ටිකක් තියෙනවා. ඒ මං කියපු වගේ double treat එකෙන් පුළුවන් ඔයාට FD එකේ withholding tax එක ඕ saving එකකින් එන පොලිය නැත්නම් profit එකේ withholding tax එක ඒ double treat එකේ පුළුවන් ඔයාට අඩු කරගන්න. දෙවෙනි වාසිය තමයි ඔයාට 110ක් අඩු වුණොත් එහෙම එතනින් එහාට කිසිදු tax එකක් නැහැ. ලංකාව අය ගෙවනවා වගේ කිසිදු tax එකක් ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඒක තවත් වාසියක්. මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ඔබ ගත්තා නම් අනිවාර්යෙන් අපි channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක තව රටේ ඉන්න යාළුවන්ටත් share කරලා මේ වීඩියෝ එක like කරලා share කරන්න. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. අනිවාර්යෙන් ඒක අපි බලලා ඔයාලට ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපි ලබා දෙන්නම්. එහෙනම් ජය වේවා.